මුදල් රෙගුලාසි වල එනවා ගබඩාකරණය කියලා එකක්. රාජ්‍ය ආයතනයක ඇති භාණ්ඩ ලේඛනගත කරද්දී පොත් වර්ග පහක් ගැන කියවෙනවා. එක බඩුවත් තෝරු පොත, දෙක පාරිභෝගික ද්‍රව්‍ය ලේඛනය, තුන ස්ථාවර වත්කම් ලේඛනය, හතර විදුලිය සහ සවිකිරීම, පහ පොත් නාමාවලිය. එතකොට බඩුවත් තෝරු පොතට ඇතුළත් වෙන්නේ සාපේක්ෂ වශයෙන් දීර්ඝ කාලයක් භාවිතා කරන්න පුළුවන් භාණ්ඩ. පාරිභෝගික ද්‍රව්‍ය ලේඛනයට ඇතුළත් වෙන්නේ කෙටි කාලයක් භාවිතා කරන්න පුළුවන් භාණ්ඩ. ස්ථාවර වත්කම් ලේඛනයට ඇතුළත් වෙන්නේ දීර්ඝ කාලයක් භාවිතා කරන්න පුළුවන් භාණ්ඩ. විදුලිය සහ සවිකිරීම පොතට ඇතුළත් වෙන්නේ ටැප්, සිවිලිං, විදුලි පංකා, ප්ලග්, ස්විච් වගේ දේවල්. පොත් නාමාවලියට ඇතුළත් වෙන්නේ ආයතන සංග්‍රහය සහ මුදල් රෙගුලාසි. ගබඩාවකට භාණ්ඩ ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ගබඩාවේ පවතින ඉඩකඩ ප්‍රමාණය. දෙක අතේ තියෙන මුදල් ප්‍රමාණය. තුන දැනට පවතින තොගය. හතර භාණ්ඩ ලබා ගන්න ගතවන කාලය. පහ අතීත පරිභෝජනය. හය භාණ්ඩ තබා ගන්න පුළුවන් කාලය. හත ගබඩා කරද්දී දරන්න සිදුවන වියදම්. අට ඉදිරි මිල උච්චාවචනය. ගබඩාවක් සම්බන්ධයෙන් කටයුතු කරද්දී අදාළ වෙන ප්‍රධාන තැනැත්තන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ගබඩා භාරකරු, අනිත් කෙනා ගබඩා නිලධාරී. ගබඩා භාරකරු මොකද කරන්නේ? ගබඩා භාණ්ඩ භාර ගැනීම, ගබඩාවේ අසුරා තැබීම හා ඒ භාණ්ඩ නිකුත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයා තමයි ගබඩා භාරකරු. ගබඩා භාරකරුගේ කාර්යභාරය අංක 1. નિયમિત පිරිවිතරයෙන් යුත් භාණ්ඩ නිවැරදිව පරීක්ෂා කර භාර ගැනීම. નિયમિત ප්‍රමාණය සහ නිවැරදිව පරීක්ෂා කරලා භාර ගන්න ඕනේ. එසේ භාරගත් භාණ්ඩ අදාළ පොත්වල නිසි පරිදි ලේඛනගත කිරීම. තෙතමනයෙන්, දූවිල්ලෙන්, උෂ්ණත්වයෙන් වගේ ස්වභාවික ආපදා වලින් පොරහතුරන්ගෙන් ආරක්ෂා වන පරිදි භාණ්ඩ ගබඩා කිරීම. පහසුවෙන් පිවිසෙන්නට සහ පහසුවෙන් භාණ්ඩ තෝරාගත හැකි වන ආකාරයට විධිමත් අසුරා තැබීම. පහසුවෙන් ඇතුළට ගබඩා කාමරය ඇතුළට යන්න පුළුවන් වෙන්න ඕනේ. පහසුවෙන් ඉක්මනින් භාණ්ඩ තෝරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නිසි බලය යටතේ නිකුත් කිරීම. නිවැරදිව නිකුත් කිරීම අධීක්ෂණය කරන්න ඕනේ. නිකුත් කිරීමේදී අනන්‍යතාවය පිළිබඳ පරීක්ෂා කර බැලීම. ගබඩාවේ පවතින ගැටලු පිළිබඳව ගබඩා නිලධාරියාට වාර්තා කිරීම. නිකුත් කළ භාණ්ඩ පිළිබඳව අදාළ ලේඛන වෙනම සුරක්ෂිතව තබා ගැනීම. ගබඩා නිලධාරී කියන්නේ කවුද? ගබඩා භාරකරුගේ කටයුතු අධීක්ෂණය කිරීම, ගබඩා පොත්පත් පරීක්ෂා කිරීම, ගබඩා ගිණුම් පවත්වාගෙන යාම ආදී සිදු කරන තැනැත්තා තමයි ගබඩා නිලධාරියා කියන්නේ. ගබඩා නිලධාරියාගේ කාර්යභාරය. ගබඩා භාරකරුගේ කාර්යන අධීක්ෂණය කිරීම. ගබඩා වාර්තා ලේඛන පරීක්ෂා කිරීම. ගබඩා පහසුකම් පිළිබඳව පරීක්ෂා කිරීම. ගබඩා ගිණුම් පවත්වාගෙන යාම. ගබඩාවේ භාණ්ඩ පිළිබඳව පරීක්ෂා කිරීම. ගබඩා ව්‍යවස්ථාවක් කියන්නේ මොකක්ද? ගබඩා භාරව කටයුතු කරන නිලධාරීන්ට අවශ්‍ය මඟ පෙන්වීම කිරීම සඳහා සකස් කර ඇති උපදෙස් මාලාවක් තමයි ගබඩා ව්‍යවස්ථාවක් කියන්නේ. දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් සකස් කරන මේ රෙගුලාසි සඳහා භාණ්ඩාගාරය අනුමැතිය ලබා ගන්න ඕනේ. ගබඩාවේ කටයුතු නිවැරදිව, විධිමත්ව, ක්‍රමවත්ව පවත්වාගෙන යාම ගබඩා ව්‍යවස්ථාවේ අරමුණක්. ගබඩා ව්‍යවස්ථාවක අඩංගු වන කරුණු. භාණ්ඩ ආරක්ෂිතව තබා ගැනීම පිළිබඳ විධිවිධාන. භාණ්ඩ භාර ගැනීම පිළිබඳ විධිවිධාන. භාණ්ඩ නිකුත් කිරීම පිළිබඳ විධිවිධාන. භාණ්ඩ ඇසිරීම පිළිබඳ විධිවිධාන. භාණ්ඩ සමීක්ෂණය පිළිබඳ විධිවිධාන. භාණ්ඩ විනාශ කිරීම පිළිබඳ විධිවිධාන. භාණ්ඩවල ඌනතාවයක් සිදු වුණොත් අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග පිළිබඳ විධිවිධාන. ගබඩා භාරකරුගේ ස්ථාන මාරුවීමකදී ඒ භාණ්ඩ වෙනත් තැනැත්තෙකුට භාර දීම පිළිබඳ විධිවිධාන. තොග පොත් පවත්වාගෙන යාම පිළිබඳ විධිවිධාන. ගබඩා නිලධාරීන් නිවාඩු දිනයකදී ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ විධිවිධාන. ගබඩාවක භාවිතා වෙන පොත් වර්ග මොනවාද? පොදු 44 එහෙම නැත්නම් භාණ්ඩ වට්ටෝරු පොත. පොදු 198 එහෙම නැත්නම් පාරිභෝගික භාණ්ඩ ලේඛනය. පොදු 141 එහෙම නැත්නම් භාණ්ඩ නිකුත් කිරීමේ ලේඛනය. පොදු 219 භාණ්ඩ ලැබීමේ ලේඛනය. GAN 20 එහෙම නැත්නම් උපපත්‍රිකා ලේඛන පොත.
ගබඩාවක තොග මට්ටම් වර්ග තුනක් තියෙනවා. එක උපරිම තොග මට්ටම, දෙක අවම තොග මට්ටම, තුන යලි ඇනවුම් මට්ටම. ගබඩාවකට සම්බන්ධ පිරිවැය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. භාණ්ඩ තොග තබා ගැනීමේ පිරිවැය, භාණ්ඩ අසුරා තැබීමේ වියදම. තොග පොත කියන්නේ මොකක්ද? භාණ්ඩ වට්ටෝරු පොතක ඇතුළත් නොකරන ආයතනයකට ලැබිලා කෙටි කාලයක් තුළ නැවතෙම ආයතනයෙන් බැහැර කරන තොග සම්බන්ධයෙන් ඇතුළත් කරන පොත තොග පොත වෙනවා. ආයතනයට ලැබිලා කෙටි කාලයක් තුළ නැවත ඒ ආයතනයෙන් බැහැර කරන තොගයක් නම් ඒ තොගය භාණ්ඩ වට්ටෝරු පොතට දාන්නේ නැහැ. ඒක දාන්නේ තොග පොතට. ගබඩා භාරකරුවෙකු විසින් ගබඩා නිලධාරියාගෙන් උපදෙස් ලබා ගත යුතු අවස්ථා. භාණ්ඩ තොග සම්බන්ධයෙන් සැකයක් මතුව අවස්ථාවකදී ගබඩාවේ ඇති ඉවත් කළ යුතු භාණ්ඩ සම්බන්ධයෙන්, ගබඩාවේ සිදු කළ යුතු අලුත් එඩියා සම්බන්ධයෙන්, ගබඩාවේ සිටින සේවකයන් සම්බන්ධයෙන් ගබඩා භාරකරු විසින් ගබඩා නිලධාරියාගෙන් උපදෙස් ලබා ගත යුතුයි. මහා භාණ්ඩාගාරය කියන්නේ මොකද්ද? මුදල් අමාත්‍යාංශය යටතේ පාලනය වෙනවා. පැරණි පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටා තියෙනවා. භාණ්ඩාගාරයේ ප්‍රධානිය වන්නේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්. ශ්‍රී ලංකා රජයට අවශ්‍ය දේශීය විදේශීය ණය ගැනීම සිදු කරන්නේ භාණ්ඩාගාරය විසින් ලබා දෙන උපදෙස් අනුව. කෙටි කාලීන ණය ගන්න ලබා ගනිද්දී භාණ්ඩාගාර බිල්පත්ද, දිගු කාලීන ණය ලබා ගැනීම සඳහා භාණ්ඩාගාර බැඳුම් කරද, ඇමරිකානු ඩොලර් ලබා ගැනීම සඳහා සංවර්ධන බැඳුම් කරද මහා බැංකුව විසින් නිකුත් කරනු ලබන්නේ භාණ්ඩාගාර උපදෙස් අනුව. කෙටි කාලීන ණය භාණ්ඩාගාර බිල්පත්, දිගු කාලීන ණය භාණ්ඩාගාර බැඳුම් කර, ඇමරිකානු ඩොලර් සංවර්ධන බැඳුම් කර. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානියා මහ බැංකුව අධිපතිවරයා. මහා භාණ්ඩාගාරයේ ප්‍රධානියා නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්. ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් නෝට්ටු සහ කාසි නිකුත් කිරීමේ බලය තියෙනවා. මහා භාණ්ඩාගාරයට එවැනි බලයක් නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුවට මාතර, අනුරාධපුර, මාතලේ, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, නුවරඑළිය දිවයිනේ ශාඛා ව්‍යාප්තව තියෙනවා. මහා භාණ්ඩාගාරයට එවැනි ශාඛා ව්‍යාප්තියක් නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය අනුපාතිකය ප්‍රසිද්ධ කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය අනුපාතිකය ප්‍රසිද්ධ කරනවා. මහා භාණ්ඩාගාරය එවැන්නක් සිද්ධ කරන්නේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු පාලනය කරනවා. මහා භාණ්ඩාගාරය එවැනි පාලනය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ආයතනවලට මුදල් ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ. මහා භාණ්ඩාගාරය රාජ්‍ය ආයතනවලට මුදල් ලබා දෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශීය ණය ලබා ගැනීම සඳහා බැඳුම් කර නිකුත් කරනවා. මහා භාණ්ඩාගාරය වෙන්නක් නිකුත් කරන්නේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ආයතනවල ගිණුම් පවත්වාගෙන යන්නේ නැහැ. මහා භාණ්ඩාගාරය රාජ්‍ය ආයතනවල ගිණුම් පවත්වාගෙන යනවා. ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ආයතනවල ගිණුම් අධීක්ෂණය කරන්නේ නැහැ. මහා භාණ්ඩාගාරය රාජ්‍ය ආයතනවල ගිණුම් අධීක්ෂණය කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුව 1949 අංක 59 දරන මුදල් පනත යටතේ පිහිටුවා තිබෙනවා. මහා භාණ්ඩාගාරය මුදල් අමාත්‍යාංශය යටතේ ඍජුවම පාලනය වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පූර්ව වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒකට කියනවා මහ බැංකුව වාර්තා කියලා. මහා භාණ්ඩාගාරය වෙනි වාර්තා ඉදිරිපත් කරන්නේ නැහැ. භාණ්ඩාගාරය යටතේ ඇති දෙපාර්තමේන්තු මහා භාණ්ඩාගාරය යටතේ ඇති දෙපාර්තමේන්තු. එක රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව, දෙක භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, තුන රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව, හතර ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, පහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, හය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, හත රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව, අට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, නවය තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව. ජාතික අයවැය දෙපාර්තමේන්තුව කියන්නේ මොකක්ද? ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අයවැය අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙනවා. අයවැය ඇස්තමේන්තු සකස් කිරීම මෙහිදී සිදු කරනවා.
කෙටුම්පත් විසර්ජන පනත සකස් කිරීම මෙහිදී සිදු කරනවා. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව කියන්නේ මොකක්ද? භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හඳුන්වනවා. රාජ්‍ය ආයතනවලට මුදල් නිකුත් කිරීම සිද්ධ කරන්නේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මගින්. අඛණ්ඩ අතුරු අග්‍රිමයේ ප්‍රමාණය නියම කිරීම සහ එය ලබා දිය යුතු මාණ්ඩලික නිලධාරියා අනුමත කිරීම සිද්ධ කරන්නේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින්. ඒ දෙපාර්තමේන්තුවල අග්‍රිම සීමාව හා වසර මුල නිකුත් කළ යුතු අග්‍රිමය තීරණය කරන්නේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින්. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ රාජකාරියක් තමයි නව තනතුරු ඇති කිරීම. බහුකාර්ය සේවකයින් කියන තනතුර ඇති කරේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ. අනුමත සේවක සංඛ්‍යාව වැඩි කිරීමත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ රාජකාරියක්. තනතුරුවල පදවි නාමය වෙනස් කිරීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ රාජකාරියක්. මුලින් කළමනාකරණ සහකාර කියලා හැඳින්වුවා. දැන් හඳුන්වන්නේ කළමනාකරණ සේවා නිලධාරීන් වශයෙන්. නව වැටුප් පරිමාණ ඇති කිරීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ රාජකාරියක්. සංවර්ධන නිලධාරීන්ගේ වැටුප් පරිමාණය එම්ෙන් 4 ලෙස ඇති කළේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින්. තිබෙන වැටුප් පරිමාණ වෙනස් කිරීම, අනියම් తాවකාලික සේවකීන් ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කිරීම, තනතුරු ශ්‍රේණිගත කිරීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වශයෙන් සිද්ධ කරනවා. රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව කියන්නේ මොකක්ද? රාජ්‍ය ආයතනයක් පිළියෙල කරනු ලබන ගිණුම් යැවිය යුත්තේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවට. විසර්ජන ගිණුම්, බැංකු සැසඳුම් විස්තර යවන්න ඕනේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවට. රුපියල් මිලියන 10 ඉඳලා 100 දක්වා ව්‍යාපෘති අනුමත කරන්නේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින්. රුපියල් මිලියන 100ට වැඩි ව්‍යාපෘති සඳහා නිර්දේශ ලබා දෙන්නේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින්. ව්‍යාපෘති සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් අදාළ නිලධාරීන්ට ලබා දෙන්නේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින්. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කියන්නේ මොකක්ද? විදේශ ණය ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් රජයට ලබා දෙන්නේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින්. රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව කියන්නේ මොකක්ද? රාජ්‍ය ආයතන වලට නව මුදල් චක්‍රලේඛ නිකුත් කරන්නේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව විසින්. මුදල් රෙගුලාසි වලට අවශ්‍ය සංශෝධන නිකුත් කරන්නේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව විසින්. රජයට සිදුවන හානි පාඩු සම්බන්ධයෙන් හොයා බලලා ඒවා අය කර ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව විසින්. සුරැකුම්පත් වර්ග 3යි. 1 භාණ්ඩාගාර බිල්පත්, 2 භාණ්ඩාගාර බැඳුම් කර, 3 ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මොනවද? රජය විසින් කෙටි කාලීන ණය අවශ්‍යතා සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. මේක නිකුත් කිරීම කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ බදාදා දිනවල. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුවට ගොස් සාමාන්‍ය ජනතාවට ලබා ගන්න බෑ. මහ බැංකුවෙන් ඒවා මිලදී ගත හැක්කේ මහ බැංකුවේ ලියාපදිංචි වූ ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට. ඒ ප්‍රාථමික ගනුදෙනුකරුවෝ තමයි වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන. ඊට පස්සේ මේ ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගෙන් සාමාන්‍ය මහජනතාවට භාණ්ඩාගාර බිල්පත් ලබා ගන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් දවස් 91 දී, දවස් 182 දී, දවස් 364 දී කල්පිරෙනවා. අප රට වාසය කරන සාමාන්‍ය ජනතාවට කෙටි කාලීන මුදල් ආයෝජනය කළ හැකි හොඳම ආයෝජන මාධ්‍ය වන්නේ භාණ්ඩාගාර බිල්පත්. මේකේ අවදානම 100%යි. භාණ්ඩාර බිල්පත් නිර්ලේඛිතයි. අපට බැංකුවෙන් ලබා දෙන ඊමේල් එකක් වශයෙන්, ලිඛිත ලේඛනයක් වශයෙන් නෙමෙයි. භාණ්ඩාගාර බිල්පතක මුහුණත වටිනාකම රුපියල් 10000ද පොලිය 10% නම්ද ඒ බිල්පත මිලදී ගැනීමේදී අප විසින් ප්‍රාථමික ගනුදෙනුකරුට ලබා දිය යුත්තේ රුපියල් 9000ක මුදලක් පමණි.
කල් පිරුණට පස්සේ මුහුණත වටිනාකම ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගෙන් ලබා ගන්න පුළුවන්. රජයට මුදල් ලැබීමේ ක්‍රියාවලියේදී භාවිතා වන ප්‍රධාන ලියවිලි දෙකක් තියෙනවා. එක පොදු 172 කුයිතාංශය. දෙක PIV 118. එහෙම නැත්නම් පොදු 118 මුදල් බැඳීමේ වවුචරය. පොදු 172 කුයිතාංශය අංක කරලා තියෙනවා. දිනයක් තියෙනවා. මුදල් ගෙවපු නම තියෙනවා. මුදල් ගෙවන කාරණය තියෙනවා. මුදල් ගෙවූ මුදල අකුරින් සහ ඉලක්කමෙන් තියෙනවා. මුදල් බාරකරුගේ අසන තියෙනවා. ඒ කියන්නේ බාරගත්ත කෙනාගේ අසන තියෙනවා. PIV 118 ලැබීම් ශීර්ෂයක් තියෙනවා. දිනයක් තියෙනවා. ගෙවන අයගේ නම තියෙනවා. ගෙවන මුදල අකුරෙන් සහ ඉලක්කමෙන් ලියලා තියෙනවා. ගෙවන අයගේ අසන තියෙනවා. මුදල් ගෙවන කාරණය සඳහන් කරලා තියෙනවා. රාජ්‍ය ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුව යනු කුමක්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්. සියලු දෙනාම කැබිනට් ඇමතිවරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ කැබිනට් ඇමතිවරු හෝ නොවන අය ඉන්න පුළුවන්. මේ ප්‍රමාණය කලින් කලට වෙනස් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 දෙනා අංක ගාන ඒ ප්‍රමාණය කාලින් කාලට වෙනස් වෙන්න පුළුවන්. පූර්ණ රාජ්‍ය ආයතනවල, ඒ කියන්නේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විවිධ කොමිෂන් සභාවල ගිණුම් විගණකාධිපතිවරයාගේ සහායත්ව පරීක්ෂා කරනවා. මේ කෝපා කමිටුව පිහිටුවීමේ අරමුණ වුණේ රජය විසින් ඒ රාජ්‍ය ආයතනවලට ලබා දෙන මුදල් නිසි ක්‍රමවේදයන් අනුව පරිහරණය කරනවාදයි පරීක්ෂා කරලා පාර්ලිමේන්තුවට වාර්තා කරන්න. ඝන පූරණය 5 දිනයි. රාජ්‍ය ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ බලතල. රජයේ ගබඩාවලට රාජ්‍ය ආයතනවලට ඇතුළු වීම. ලියවිලි වාර්තා ලේඛනගෙන්ම පරීක්ෂා කිරීම. යම් තැනැත්තුක අදාළ කාරක සභාව ඉදිරියට කැඳවා ප්‍රශ්න කිරීම. මුදල් රෙගුලාසි 152 අනුව මේක ස්ථාපිත කරලා තියෙනවා. කෝපා කමිටුවේ ප්‍රධානියා හඳුන්වන්නේ සභාපති කියලා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව. ඇමතිවරුන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වෙනවා. 16 දෙනෙක් ඉන්නවා. ඒ 16 කලින් කාලට වෙනස් වෙන්න පුළුවන්. ඒ සමාජිකව 16 දෙනාම ඇමතිවරුන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි ඉන්නේ. ප්‍රධාන කාර්යය තමයි රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධිකාරී, රාජ්‍ය සමාගම්, ගිණුම් විගණකාධිපතිවරයා සමග පරීක්ෂා කරලා බලලා හෙළිවන තොරතුරු පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීම. මේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ ප්‍රධානියා සභාපති හැටියට හඳුන්වනවා. ඝන පූර්ණය 5 දිනයි. මේ කමිටුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වුණේ මහා භාණ්ඩාගාරය විසින් මේ ආයතනවලට ලබා දෙන මුදල් නියමිත ක්‍රමවේදයන්ට අනුව කළමනාකරණය කරනවාද කියලා පරීක්ෂා කරලා බැලීම. කමිටුවේ බලතල එම ආයතනවලට ගබඩාවලට පිවිසීමේ අයිතිය. ලිපි ලේඛන පරීක්ෂා කර බැලීමේ අයිතිය. පුද්ගලයන් කෝප් කමිටුවට කැඳවා ප්‍රශ්න කිරීමේ අයිතිය. කෝපා කමිටුව පූර්ණ රාජ්‍ය ආයතනවල ගිණුම් විගණකාධිපතිවරයා සමග පරීක්ෂා කරලා බලනවා. කෝප් කමිටුව අර්ධ රාජ්‍ය ආයතනවල ගිණුම් විගණකාධිපතිවරයා සමග පරීක්ෂා කරලා බලනවා. කෝපා කමිටුව පිළිතුර තියෙන මුදල් රෙගුලාසි 152 අනුව. කෝප් කමිටුවට මුදල් රෙගුලාසි අදාළ වෙන්නේ නැහැ. කෝපා කමිටුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119 සඳහන් වෙනවා. කෝප් කමිටුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 120 සඳහන් වෙනවා.
රාජ්‍ය අයවැය ලේඛනය කියන්නේ මොකක්ද? ඉදිරි මුදල් වර්ෂය තුළ රජයේ කටයුතු සඳහා දැරීමට අපේක්ෂා කරන වියදමත් එම වියදම පියවා ගැනීම සඳහා ආදායම් ලබා ගන්නා මාර්ගත් ඇතුළත් කරමින් මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන මුදල් සැලැස්ම තමයි රාජ්‍ය අයවැය ලේඛනය කියලා කියන්නේ. මේ රාජ්‍ය අයවැය සම්බන්ධයෙන් ප්‍රවර්තන වර්ෂයේ නොවැම්බර් මාසයේදී පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මෙම රාජ්‍ය අයවැය සාමාන්‍යයෙන් ප්‍රවර්ත වර්ෂයේ නොවැම්බර් මාසයේදී පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. මුදල් ඇමතිවරයාට මේ ඉදිරිපත් කිරීමට නොහැකි අවස්ථාවක මුදල් නියෝජ්‍ය ඇමතිවරයා හෝ වෙනත් කැබිනට් ඇමතිවරයෙකුට මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්. අයවැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එය කැබිනට් මණ්ඩලයේදී අනුමත වෙන්න ඕනේ. මේ සාමාන්‍යයෙන් සෑම වර්ෂයක් පාසාම පාර්ලිමේන්තුවෙන් අනුමත කරන්න ඕනේ. රජයේ ප්‍රධාන ආදායම මොකක්ද? රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ බදු ආදායම්. බදු ආදායම් වර්ග දෙකයි. එක ඍජු බදු, දෙක වක්‍ර බදු. රජයේ ප්‍රධාන ආදායම් කොටස් දෙකක් තියෙනවා. එක බදු ආදායම්, දෙක බදු නොවන ආදායම්. රජයේ ප්‍රධාන වියදම් කොටස් දෙකක් තියෙනවා. එක ප්‍රාග්ධන වියදම්, දෙක පුනරාවර්තන වියදම්. ආදායමට වඩා වියදම වැඩි වුණොත් ඒක හඳුන්වන්නේ අයවැය වුණතාවයක් හැටියටයි. අයවැය ලේඛනයේ අයවැය වුණතාවය පියවා ගන්න ආකාරය පිළිබඳව විස්තර ඇතුළත් කරන්න ඕන. අයවැය වුණතාවය පියවා ගන්නා ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එක දේශීය මූලාශ්‍ර, දෙක විදේශීය මූලාශ්‍ර. දේශීය මූලාශ්‍ර වලට අයිති වෙන්නේ මහ බැංකුව සහ රාජ්‍ය බැංකු, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල. විදේශීය මූලාශ්‍ර වලට අයිති වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අයවැය පළමු වර කියවීම, දෙවන වර කියවීම, තුන්වෙනි වර කියවීම හැටියට අවස්ථා තුනක් තියෙනවා. අයවැය පළමු වර කියවන්නේ මුදල් ඇමතිවරයා විසින්. රජයේ ඉදිරි වර්ෂයේදී අපේක්ෂිත ආදායමත් ඇස්තමේන්තුගත වියදමත් එම ආදායම හා වියදම අතර ඌනතාවයක් තිබෙන්නේ නම් පියවා ගන්න ආකාරය පිළිබඳවත් අයවැය පළමු වර කියවීමේදී ඉදිරිපත් කරනවා. ඒ පළවන වර කියවීමෙන් පස්සේ විවාද කරලා අවසානයේ ඡන්ද විමසීමක් පවත්වනවා. මෙතනදී සරල බහුතරයකින් සම්මත වෙන්න ඕනේ. අයවැය දෙවන වර කියවීම එහෙම නැත්නම් අයවැය යෝජනා. අයවැය දෙවන වර කියවද්දී සිද්ධ වෙන්නේ අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. මේ මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඉදිරිපත් කරනවා. මේක අයවැය කතාව හැටියටත් හඳුන්වනවා. දෙවන වර කියවීමෙන් පස්සේ ඡන්ද විමසීමක් පවත්වනවා. ඒකත් සරල බහුතරයෙන් සම්මත වෙන්න ඕනේ. අයවැය තුන්වන වර කියවීම. ඒ අමාත්‍යාංශ වලට බෙන් කරලා ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් විවාද කරන්නේ මේ අවස්ථාවේදී. එතනදී අදාළ අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් ඒ ඇමතිවරයාට තව මුදලක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන්න පුළුවන්. හැම අමාත්‍යාංශයකම වැය ශීර්ෂය සම්බන්ධයෙන් විවාද කරලා අවසානයේදී ඡන්ද විමසීමක් පවත්වනවා. අවසානයේ සියලුම අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳව විවාද කරලා තවත් ඡන්ද විමසීමක් පවත්වනවා. කෙක් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් විවාදයක් යනවා, ඡන්ද විමසීමක් යනවා. ඊට පස්සේ සියලුම අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයක් යනවා, ඡන්දයක් යනවා. මේ දෙකම සරල බහුතරයෙන් සම්මත වෙන්න ඕනේ. තුන්වන වර කියවීමෙන් පස්සෙත් අයවැය සම්මත වුණාට පස්සේ කතානායකවරයා එකට අස්වැන්න තැබීමෙන් පස්සේ ඒක විසර්ජන පනත ලෙස හඳුන්වනවා. ඊට පස්සේ මුදල් අමාත්‍යවරයාට ඒකාබද්ධ අරමුදලින් මුදල් අරගෙන වියදම් කරන්න බලය ලැබෙනවා. අයවැය පරාජයට පත් වුණත් අමාත්‍ය මණ්ඩලය විසිරුවා හරින්න සිද්ධ වෙනවා. විගණකාධිපතිවරයා පත් කරන්නේ කොහොමද? ජනාධිපති විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කරනවා මෙන්න මේ විගණකාධිපතිවරයා පත් කරන්න කියලා.
ඒ සභාව විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඒක අනුමත කරන්න ඕනේ. ඊට පස්සේ ජනාධිපතිවරයා විගණකාධිපතිවරයා පත් කරනවා. ඔහුගේ වැටුප තීරණය කරන්නේ පාර්ලිමේන්තුව විසින්. ඔහුගේ වැටුප ඒකාබද්ධ අරමුදලට වැය බරක් වෙනවා. දූර කාලය තුලදී වැටුප අඩු කරන්න බෑ. වයස අවුරුදු 60 දක්වා ධූරය දරනවා. මිය යාමෙන් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඉල්ලා අස්වීමෙන් තුන ශාරීරික හෝ මානසික දුබලතාවයක් නිසා ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීමෙන් හතර වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පහ පාර්ලිමේන්තුවට ගෙනෙන ලද විශ්වාස භංගයක් පරාජයට පත්වීමෙන් හය පාර්ලිමේන්තුවට ගෙනෙන ලද දෝෂාභියෝගයක් පරාජයට පත්වීමෙන් විගණකාධිපති ධූරය හිස් වෙනවා. ඔහුට ඔහුගේ යටතේ නිලධාරීන්ට සියලුම රාජ්‍ය ආයතනවල පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල රාජ්‍ය සංස්ථා හා මණ්ඩල ආදී ආයතනවල ගිණුම් විගණනය කරන්න පුළුවන්. රාජ්‍ය ආයතනවල ගිණුම් විගණනය කරනවා. පළාත් සභාවල සහ පළාත් පාලන ආයතනවල ගිණුම් විගණනය කරනවා. රාජ්‍ය සංස්ථා හා මණ්ඩලවල ගිණුම් විගණනය කරනවා. ඔහු යටතේ සේවය කරන නිලධාරීන්ට තමන්ගේ කාර්ය ඉෂ්ට කරද්දී ඕනෑම ගබඩාවකට ඕනෑම ආයතනයකට ඕනෑම දේපලකට පිවිස ලිපි ලේඛන පරීක්ෂා කර බලන්න පුළුවන්. විගණකාධිපතිවරයා විසින් කිසියම් වර්ෂයක විගණන වාර්තාව ඊළඟ වසරේ ඔක්තෝබර් 31 දිනට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. 2025 වර්ෂයේ විගණන වාර්තාව 2026 ඔක්තෝබර් 31ට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යවීම පිළිබඳව ආරම්භක පියවරේ සිට අවසානයේ දක්වා විස්තර කරන්න. පළමුව මෙහිදී භාණ්ඩ සම්බන්ධයෙන් වැටලීම් කර නිලධාරීන්ගෙන් අයෙකු මූලික සාක්ෂි ලබා දෙනවා. මේ භාණ්ඩ වැටලීම කරපු නිලධාරීන්ගෙන් කෙනෙක් මූලික සාක්ෂි ලබා දෙනවා. එසේ මූලික සාක්ෂි ලබා දෙන්නේ භාණ්ඩ රස පරීක්ෂක වෙත යැවීමට අවසර ලබා ගැනීමටයි. ඒ මූලික සාක්ෂිය දීලා ඔහු ඉල්ලා සිටිනවා භාණ්ඩ රස පරීක්ෂක වෙත යවන්න කියලා. එම ඉල්ලීමේ භාණ්ඩ රස පරීක්ෂක වෙත රැගෙන යන්නේ කවුරුන් විසින්ද යන්නේ ඉල්ලීමක් කළ යුතුයි. මේ ඉල්ලද්දි කියන්න ඕනේ මෙන්න මේ නිලධාරියට අවසර දෙන්න කියලා මේක රැගෙන යන්න. එම මූලික සාක්ෂිය දිවුරුම් ප්‍රකාශ මගින් හෝ විවෘත අධිකරණයේ සාක්ෂි කූඩුවට නැග සාක්ෂි ලබා දීමෙන් සිද්ධ කරන්න පුළුවන්. ඒ අවසරය ලැබුණම රෙජිස්ට්‍රාර්වරයා විසින් ඒ භාණ්ඩ අදාළ මහේස්ත්‍රාත් අධිකරණයේ මුද්‍රාව තැබීමෙන් පියවර ගන්න ඕනේ. මුද්‍රාව තබා යවන්න පියවර ගන්න ඕනේ. ඊට අමතරව එම නඩු භාණ්ඩ සමග භාණ්ඩවල විස්තර ඇතුළත් ප්‍රතික්‍රාවක්ද එම භාණ්ඩවලින් අධිකරණයට දැනගත යුතු වන්නේ කුමක්ද යන්න පිළිබඳව සඳහන් කළ යුතුයි. ලිපියකින් දන්වනවා මේ නඩු භාණ්ඩවල තියෙන්නේ මොන වගේ දේවල්ද කියලා. ඒ වගේම මේ නඩු භාණ්ඩවලින් අධිකරණයට රස පරීක්ෂක වෙතින් දැනගන්න අවශ්‍ය කුමක්ද කියලා සඳහන් කරන්න ඕන. උදාහරණ වෙඩි තෙවීමක් සම්බන්ධ ගිනි අවියක් රස පරීක්ෂක වෙත යවන්නේ නම් අදාළ විස්තර පත්‍රිකාවේ පහත දෑ පරීක්ෂා කළ යුතුය. ඒ කියන්නේ රස පරීක්ෂකගෙන් ප්‍රශ්න හතරක් විමසන්න ඕනේ. මේ ගිනි අවිය ස්වයංක්‍රීය ගිනි අවියක්ද? 2. මෙය තුවක්කු ආඥා පනතට අදාළ වන්නේද? 3. එම තුවක්කුවෙන් වෙඩි තැබීමෙන් ජීවිත හානි සිදු විය හැකිද? 4. සිද්ධිය වූ ස්ථානයෙන් සොයාගත් හිස් පතොරම් කොපු අදාළ ගිනි අවියෙන් පිට වූන්ටද? ඊට පස්සේ නඩු භාණ්ඩ මහේස්ත්‍රාතුමා විසින් අත්සන් කළ පෙරකී ලේඛනය පොලිස් නිලධාරීන් මගින් රස පරීක්ෂක වෙත යවන්න කටයුතු කරනවා. රස පරීක්ෂක වෙත යවුවට පස්සේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඒ භාණ්ඩ බාර අරගෙන ඒ පොලිස් නිලධාරියා වෙත ලබා දෙනවා සංදේශයක්. ඒ ලේඛනය හඳුන්වනවා සංදේශය කියලා. සංදේශයක කරුණු 6ක් ඇතුළත් වෙනවා. 1. භාණ්ඩ බාරගත් දිනය. 2. භාණ්ඩ බාරගත් වේලාව. 3. භාණ්ඩ බාර දුන් නිලධාරියාගේ නම හා තනතුර. 4. මුද්‍රා යහපත් ආකාරයෙන් තිබුණේද? 5. භාණ්ඩ බාරගත්තේ කවුරුන් විසින්ද?
හය භාණ්ඩ භාරගත් නිලධාරියාගේ අස්සන. උත්සවත්තිකාරම් ඊළඟ මාතෘකාව. උත්සවත්තිකාරම් හැටියට රුපියල් 10,000ක් දෙනවා. කිසිම පොලියක් අය කරන්නේ නැහැ. උත්සවත්තිකාරම් උපරිම මාස 8ක් ඇතුළත අය කරනවා. වසරකට ලබා ගන්න පුළුවන් එක්වරයි. සිංහල අලුත් අවුරුද්ද, නත්තල් වගේ දේවල් වලට උත්සව අත්තිකාරම් ගන්න පුළුවන්. ස්ථීර සේවකයෙකුට අප අත්සන් කරන්න අවශ්‍ය නැහැ. తాවකාලික සේවකයෙක්ට එක අප කරුවෙක් අත්සන් කරන්න ඕනේ. 140 ණය සීමාවට මේක අදාළ වෙන්නේ නැහැ උත්සවත්තිකාරම්. උත්සව කාලයට සති දෙකකටවත් කලින් මේ ණය මුදල ආයතනය මගින් ලබා දෙන්න ඕනේ. විශේෂ අත්තිකාරම් උපරිම රුපියල් 4,000යි. මාසික වාරික 10ක් ඇතුළත උපරිම වශයෙන් ගෙවන්න ඕනේ. වාර්ෂික පොලිය 4.2යි. తాවකාලික අනියම් අයටත් අපකරුවෙකු සහිතව විශේෂ අත්තිකාරම් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රායෝගික ව්‍යවහාරයේදී පොත් සල්ලි හැටියට ව්‍යවහාර කරනවා. අවුරුද්දකට ලබා ගන්න පුළුවන් එකවරයි. අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යභාරය. යුක්තිය පසුඳැලීම සඳහා විනිසුරුවරයාගේ දෛනික කටයුතු වලට අවශ්‍ය නිසි සහයෝගය ලබා දීම. විනිසුරු නිලමැදිරියේ විවෘත අධිකරණයේ අඩුපාඩු සොයා බැලීම. කාර්යාලය පරිපාලන කටයුතු, ලේඛනාගාරය, නඩු භාණ්ඩ කාමරය ආදී අධීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කරමින් අඩුපාඩු වුණතා සම්බන්ධයෙන් අවශ්‍ය පරිදි විසඳුම් ලබා දීම. නඩු වාර්තාවක තිබිය යුතු ලේඛන නිසි අයුරින් ගොනු වී ඇද්දැයි සොයා බැලීමට පොත් බැඳුම්කරුවන්ට හා ලේඛන භාරකරුට උපදෙස් දීම. අධිකරණයේ කටයුතු සඳහා ඍජුව හා වක්‍රව සම්බන්ධ වන ආයතන සමග සමීපව කටයුතු කරමින් අදාළ ආයතන වලින් ගෙන්වා ගත යුතු වාර්තා හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම.